අද සමාජයේ බොහෝ දෙනෙක් ගැහැණු ළමයෙක් එහෙම නැත්නම් කාන්තාවක් දැක්කට පස්සේදී හොඳ බඩුවක් සුපිරි බඩුවක් ආදී වශයෙන් වචන භාවිතා කරනව නේද? ඒ භාවිතා කරන වචන හොඳයි. හැබැයි ඒ භාවිතා කරන අර්ථයයි මෙතන ගැටලුව තිබෙන්නේ. දැන් ව්‍යාකරණානුකූලවම කියනවා නම් අපේ සිංහල භාෂාවට අනුව කියනවා නම් ඇත්තට මේ තුල තියෙන උත්ප්‍රාසය. ඒ කියන්නේ කියන අදහස නෙවෙයි. ඒ කියන්නේ කාන්තාවට ගැහණියට බඩුවක් කියලා කියන්නේ ඇය අගය කරන අර්ථයෙන් නොවේ. එහෙමනම් අපි මේ ගැටලුව ලියා ගමු. කාන්තාවට භාණ්ඩයක් බඩුවක් කියලා මේ ලෝකෙ ඉස්සෙල්ලම කිව්වේ බුදුරජාණන් වහන්සේ. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ ඉස්සරිය කියන සූත්‍රය. කොහොමද කියන්නේ? කිංසු බණ්ඩාන මුත්තමන් කියලා ප්‍රශ්නයක් අහනවා. ඉත්ති බණ්ඩාන මුත්තමන් කියලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. කාන්තාව නැමැති භාණ්ඩය උතුම් කියන එකයි. නැත්තම් කාන්තාව තමයි උතුම් භාණ්ඩය. එතකොට බලන්න මොනතරම් මේ බුදුරජාණන් වහන්සේ මේ කාන්තාව ඇගයුමට ලක් කරලා තියෙනවද කියලා. උතුම් භාණ්ඩයක් අපි ආරක්ෂා කරනවා. ඒ වගේම මතු පරපුරටත් දැක බලා ගන්න පුළුවන් විදියට සුරක්ෂිත කරලා තියෙනවා. ඒ වගේ අපි උතුම් භාණ්ඩයක් නම් එය රැක ගන්නටයි උත්සාහ කරන්නේ. පරණ වෙන්න උතුම් භාණ්ඩයක වටිනාකම වැඩි. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඇත්තටම බණ්ඩහන් නැත්තම් භාණ්ඩයක් කියලා අදහස් කරලා තියෙන්නේ මේ අගය කරන්නට, අගයක් දෙන්නට. එහෙමනම් බෞද්ධයන් හැටියට අපි කාන්තාව අගය කළ යුතුයි, කාන්තාවට ගෞරව කළ යුතුයි, ඇයව ආරක්ෂා කළ යුතුයි කියන පණිවිඩයයි මේ දෙන්නේ. අද වර්තමානයේ නම් අපට එවැනි අදහසක් නොවේ. භාණ්ඩයක් බඩුවක් කියලා එකෙන් අදහස් කරන්නේ කනගාටු වුණත් සඳහන් කරන්නට කැමතියි.